දුම්රිය සේවය කියන්නේ ඈත අතීතයේ සිට මිනිස්සුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වූ ප්‍රවාහන මාධ්‍යයක්. අඩු බලශක්තියකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකිවීම නිසා දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසුම ප්‍රවාහන මාධ්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ උපරිම මැදිරි 10කට පමණ සීමා වූ දුම්රිය තිබුණත් ලෝකයේ බොහෝ රටවල කිලෝමීටර ගණනාවක් දිග දුම්රිය දැක ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ වන විට ලෝකයේ තියෙන දිගම භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරන දුම්රියයන් 10 පිළිබඳවයි. අංක 10 මොරිටේනියා යපස් ප්‍රවාහන දුම්රිය. බටහිර අප්‍රිකාවේ සුයිරිට් ප්‍රදේශයේ යපස් නිදිවල සිට නොඅදිබු වරාය දක්වා යපස් ප්‍රවාහනය කිරීම මෙම දුම්රිය මගින් සිදු කරනවා. සහරා කාන්තාරය හරහා වැටී ඇති කිලෝමීටර 704ක පමණ දිගින් යුතු දුම්රිය මාර්ගයක තමයි මෙම දුම්රිය ධාවනය වෙන්නේ. මෙම දුම්රියට බලය සැපයීම සඳහා ඩීසල් එන්ජින් 3ක් හෝ 4ක් භාවිතා කරන අතර දුම්රිය යපස් පැට වූ ගැල් 210කින් සමන්විත වෙනවා. සම්පූර්ණ දුම්රියේ දිග කිලෝමීටර 2.5ක් පමණ වන අතර එක් වරකට යපස් ටොන් 20000ක් පමණ ප්‍රවාහනය කරනවා. මෙම දුම්රියට ගමනාන්තය වෙත ළඟා වෙන්න පැය 20ක පමණ කාලයක් ගතවන බවයි වාර්තා වෙන්නේ. අංක 9 ලී ක්‍රීක් ගල් අඟුරු ප්‍රවාහන දුම්රිය. ඕස්ට්‍රේලියාවේ ලී ක්‍රීක් ප්‍රදේශයේ ඇති ගල් අඟුරු පතල්වල සිට ඔගස්ටා වරාය වෙත ගල් අඟුරු ප්‍රවාහනයට තමයි මෙම දුම්රිය යොදා ගනු ලබන්නේ. මෙම දුම්රිය කිලෝමීටර 2.8ක පමණ දිගකින් යුක්ත වන අතර මෙම දුම්රිය වරකට ගල් අඟුරු ටොන් 10000ක් පමණ ප්‍රවාහනය කරනු ලබනවා. ඩීසල් දුම්රිය එන්ජින් 3කින් බලය සැපයෙන මෙම දුම්රිය වැගන් 161කින් සමන්විත වෙනවා. ලී ක්‍රීක් ප්‍රදේශයේ සිට ඔගස්ටා වරාය වෙත ගමන් කරන මෙම දුම්රිය කිලෝමීටර 250ක පමණ දුරක් ධාවනය කරනු ලබනවා. මේ වන විට ඔගස්ටා වරාය අසල පිහිටි ගල් අඟුරු බලාගාර වැසී යාමත් සමග ගල් අඟුරු වලට තිබූ ඉල්ලුම අඩුවීම නිසා වර්තමානයේදී මෙම දුම්රිය ධාවන කටයුතු සිදු කරන්නේ නැත. නමුත් මෙම දුම්රිය මාර්ගය වෙනත් ප්‍රවාහන අවශ්‍යතා සඳහා භාවිතා කරනු ලබනවා. අංක 8 ශිෂ්නාක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය. 8 වන ස්ථානයට ලොව දිගම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය විදිහට සලකනු ලබන්නේ ඉන්දියාවේ ශිෂ්නාක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියයි. මෙම දුම්රිය කිලෝමීටර 2.8ක පමණ දිගකින් යුක්ත වෙනවා. විදුලි දුම්රිය එන්ජින් 4කින් බලය සැපයෙන මෙම දුම්රිය වැගන් 251කින් සමන්විත වන අතර වරකට ටොන් 25000ක පමණ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබනවා. නාග්පූර් සහ කෝර්බා නගර අතර ධාවනය වන මෙම දුම්රිය නිසා තදබදය අවම වීම සහ බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට ඉන්දියානු දුම්රිය සේවයට හැකි වෙලා තියෙනවා. අංක 7 කැරජස් යපස් ප්‍රවාහන දුම්රිය. බ්‍රසීලයේ කැරජස් යපස් නිදිවලින් ලබා ගන්නා යපස් මාරන්හාවෝ ප්‍රාන්තය දක්වා ප්‍රවාහනය කිරීම තමයි මෙම දුම්රිය මගින් සිදු කරන්නේ. කිලෝමීටර 3ක පමණ දිගින් යුතු මෙම දුම්රිය ඩීසල් එන්ජින් 6කින් බලගැන්වෙන අතර වැගන් 330ත් 340ත් අතර ප්‍රමාණයකින් සමන්විත වෙනවා. EFC නමින් බොහෝ දෙනෙක් හඳුන්වන මෙම දුම්රිය බ්‍රසීලයේ ඇති උසස් තත්වයේ යපස් අත්ලාන්තික් සාගරය හරහා වෙනත් රටවලට අපනයනය කිරීම සඳහා මෙලෙස ප්‍රවාහනය කරනු ලබනවා. මෙම දුම්රිය එක් ගමන්වාරයක් සඳහා දෛනිකව කිලෝමීටර 892ක් පමණ ධාවනය කරනු ලබනවා. අංක 6 වාසුකී භාණ්ඩ ප්‍රවාහන දුම්රිය.
මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඉන්දියාවේ බිලායි සිට කෝර්බා දක්වා ධාවන කටයුතු සිදු කරනු ලබනවා. කිලෝමීටර 3.5ක පමණ දිගින් යුතු මෙම දුම්රිය වැගන් 300ක් සහ බලසැපියුම් එන්ජින් 6කින් සමන්විත වෙනවා. මෙම දුම්රිය ටොන් 27000ක පමණ ගල් අඟුරු ප්‍රවාහනය කරන අතර කිලෝමීටර 267ක දුරක් පැය 11ක් වැනි කාලයකදී ධාවනය කරනවා. අංක 5 ට්‍රාන්ස්නෙට් මැංගනීස් දුම්රිය දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්නෙට් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය මගින් ක්‍රියාත්මක වන මෙම දුම්රිය සීෂන් ප්‍රදේශයේ සිට සල්දනා වරාය දක්වා මැංගනීස් ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරනවා. කිලෝමීටර 861ක දුරක් ධාවනය වන මෙම දුම්රිය වැගන් 375කින් සමන්විත වන අතර කිලෝමීටර 4ක පමණ දිගකින් යුක්ත වෙනවා. වරකට මැංගනීස් ටොන් 23000ක් පමණ ප්‍රවාහනය කරන අතර විදුලි දුම්රිය එන්ජින් සහ ඩීසල් දුම්රිය එන්ජින් 8කින් මෙම දුම්රියට බලය සැපයනවා. අංක 4 රුද්‍රාස්ත්‍ර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය. මෙම රුද්‍රාස්ත්‍ර දුම්රිය කියන්නේ ඉන්දියාවේ නැගෙනහිර මධ්‍යම දුම්රිය පණ්ඩිත් දීන් දයාල් උපාධ්‍යාය අංශය විසින් අත්හදා බැලීමක් සඳහා ගංජ්වාජා දුම්රිය ස්ථානයේ සිට ගර්වා දුම්රිය ස්ථානය කරා ධාවනය කරවනු ලැබූ දුම්රියකි. 2025 වර්ෂයේ අගෝස්තු 7 වන දින මෙම දුම්රිය ධාවනය කරවනු ලැබූ අතර දුම්රිය කිලෝමීටර 4.5ක පමණ දිගකින් යුක්ත වෙලා තියෙනවා. වැගන් 354ක් සහ බලසැපයුම් එන්ජින් 7කින් බලගැන්වුණු මෙම දුම්රිය ගංජ්වාජා දුම්රිය ස්ථානයේ සිට ගර්වා දුම්රිය ස්ථානය කරා කිලෝමීටර 200ක දුරක් ධාවනය කිරීමට පැය 5යි මිනිත්තු 10ක් වැනි කාලයක් ගත වෙලා තියෙනවා. ආසන්න වශයෙන් ටොන් 26000ක් පමණ භාණ්ඩ ප්‍රවාහනය කළ මෙම දුම්රියේ ඉදිරිපසින් බලසැපයුම් එන්ජින් දෙකකුත් වැගන් 59කට පසු එක් එන්ජිම බැගින් මුළු දුම්රිය පුරාවටම සම්පූර්ණ එන්ජින් 7ක් වනසේ දුම්රිය එන්ජින් ස්ථානගත කර තිබූ බවටයි වාර්තා වෙන්නේ. අංක 3 එකීබාස්ට් ගල් අඟුරු ප්‍රවාහන දුම්රිය. පැරණි සෝවියට් සංගමයට අයත් මෙම දුම්රිය කසකස්ථානයේ එකීබාස්ට් ප්‍රදේශයේ ගල් අඟුරු පතල්වල සිට රුසියාවේ යූරල් ප්‍රදේශයේ බලාගාර සඳහා ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සිදු කරනවා. කිලෝමීටර 6.5ක් පමණ දිග වන මෙම දුම්රිය වැගන් 439කින් සමන්විත වන අතර බලසැපියුම් එන්ජින් 7කින් බලය සපයනු ලබනවා. වරකට ගල් අඟුරු ටොන් 43000ක් පමණ ප්‍රවාහනය කරන මෙම දුම්රිය 1986 වර්ෂයේදී ලෝකයේ දිගම සහ වැඩිම බරක් රැගෙන යන දුම්රිය විදිහට ලෝක වාර්තාවක් පවා තියලා තියෙනවා. අංක 2 ඕ එක්ස්පෝර්ට් ලයින්. ඕ එක්ස්පෝර්ට් ලයින් නමින් හඳුන්වන දකුණු අප්‍රිකාවේ යපස් ප්‍රවාහන දුම්රියක් තමයි ලෝකයේ දෙවනියට දීර්ඝතම දුම්රිය විදිහට හඳුන්වන්නේ. ටොන් 71765ක පමණ අධික බරකින් යුත් මෙම දුම්රිය වැගන් 660කින් සමන්විත වන අතර එක් වැගන් එකක ආසන්න වශයෙන් යපස් ටොන් 105ක් අඩංගු වන බවයි වාර්තා වෙන්නේ. මෙම දුම්රියේ උපරිම දිග ලෙස මීටර 7302ක් එහෙමත් නැතිනම් කිලෝමීටර 7.302ක් පමණ වෙනවා. මෙම දුම්රියට බලය සැපයීමට විදුලි දුම්රිය එන්ජින් 9ක් හා ඩීසල් දුම්රිය එන්ජින් 4ක් භාවිතා කරනවා. අංක 1 BHP යපස් ප්‍රවාහන දුම්රිය. ලොව දීර්ඝතම දුම්රිය ලෙස සලකනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ BHP නමින් හඳුන්වනු ලබන යපස් ප්‍රවාහන දුම්රියයි. ඕස්ට්‍රේලියාවේ නිව්මන් වල පිහිටි මවුන්ට් වේල්බැක් පතල්වල සිට හෙඩ්ලන් වරාය දක්වා යපස් ප්‍රවාහනය කිරීම තමයි මෙම දුම්රිය මගින් සිදු කරනු ලබන්නේ. කිලෝමීටර 7.353ක් පමණ දිගවන මෙම දුම්රිය වැගන් 682ක් සහ ඩීසල් දුම්රිය එන්ජින් 8කින් සමන්විත වෙනවා. වරකට යපස් ටොන් 92722ක් ප්‍රවාහනය කරන මෙම දුම්රිය කිලෝමීටර 426ක දුරක් ධාවන කටයුතු සිදු කරනවා.
ඉතින් මේ තමයි දැනට ලෝකයේ ක්‍රියාත්මක වූ දිගම භාණ්ඩ ප්‍රවාහන දුම්රියයන් 10. ලෝකයේ දීර්ඝතම දුම්රියයන් ගැන ඔබට හිතන දේත් පහලින් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ දුම්රිය සම්බන්ධ වීඩියෝ බලන්න සිලෝන් රේල්වේ ගැලරි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ලෝකයේ සිදු වූ දරුණුම දුම්රිය අනතුරු ගැන දැනගන්න දකුණු පසින් දිස්වන වීඩියෝව ක්ලික් කරන්න.